ඉතින් වැඩේ අතිසාර්ථකයි කියලා ඔයාට පේනවා ඇති දැන්. ඔය බලන්න කොච්චර හොඳ එළියකින් මේ LED බල්බ් වල පත් වෙනවද කියලා ඔයාට හොඳටම පේනවා. ඉතින් මේක ලොකු ගාණක් වෙන්නේ නැහැ ඔයාට. හොඳයි එහෙමනම් යාළුවනේ අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට පාස්සගෙන මේක වයර් එක මම හීට් සින්ක් එකක් දාගත්තා 2 mm හීට් සින්ක් එක තමයි දාගෙන තියෙන්නේ. සුබ දවසක් කියලා පිළිගන්නවා ඉලෙක්ට්‍රොනික ගැලරියට මගේ යාළුවෝ සියලුම දෙනාම. ඉතින් යාළුවනේ කොහොමද ළඟ එන වෙසක් එකට RGB LED ලයිට් වලක් හදන විදිය සරලව කියලා දෙනවා. ඉතින් A to Z කියලා දෙන හින්දා හැමෝටම වැදගත් වෙනවා. මොකද ඉලෙක්ට්‍රොනික දැනුම කිසිම දෙයක් නැති කෙනෙකුට උනොත් මේක ගෙදර හදාගන්න පුළුවන්. ඒ මට්ටමට මම මේක සරලවම කියලා දෙනවා. ඉතින් මං අරන් තියනවා මේකට මේවා RGB LED මෙන්න මේවා RGB LED අරන් තියනවා. මේ බල්බ් වල හදන්න RGB LED 50ක් ඕන වෙනවා. එතකොට මේ 50 භාවිතා කරලා හදන්නේ කොහොමද කියලා තමයි මම කියලා දෙන්නේ. අද සරලව හැමෝටම තේරුම් ගන්න විදිහට තමයි කියලා දෙන්නේ. මුලින්ම කරන්න ඕනේ අපි මේ RGB LED එකින් එක චෙක් කරගන්න ඕනේ. මම මේ විදිහට දාගන්නම් මේ ටික. මේ විදිහට දාගෙන මම අරන් තියෙනවා මෙතන 3 වෝල්ට් චූටි බැටරි එකක්. මෙන්න මේ බැටරියෙන් මේ චෙක් කරගන්න එක ගොඩක්ම ලේසි ඇත්තටම. ඉතින් මේකේ ඔයාලට කියන්නම් මේ දිග පින් එක ධනාග්‍රේ, මේ කොට පින් එක තමයි ඍණාග්‍රේ වෙන්නේ. ඒ පේනවනේ. ඊට අමතරව ඔයාට මෙන්න මේ හිතන්නකෝ මේ පින් දෙක කට් වෙලා තිබ්බා කියලා. එතකොට හොයාගන්න පුළුවන් මේ මෙතනින් ධනාග්‍රය ඍණාග්‍රය කොහොමද කියලා. මේ චූටි කොටසක් තියෙනව නේද? ආන්ගේ චූටි කොටස තමයි ධනාග්‍රය. මේ ලොකු කෑල්ලක් තියෙන්නේ. අනේ ලොකු කෑල්ල තමයි ඍණාග්‍රය වෙන්නේ. මෙන්න මේ වගේ බල්බ් එක. ඉතින් ඕනනම් බල්බ් එකකට මේක පොදු කාරණය. මුලින්ම කරගන්න ඕනේ මෙන්න මේ වගේ චෙක් කරගන්න ඕනේ. හොඳට වැඩ කරන බල්බ් එක මෙන්න මේ වගේ හැම බල්බ් එකක්ම චෙක් කරගන්න ඕනේ. මොකද එහෙම නැති වුණොත් ඔය බල්බ් වල හදලා ඉවරනම් පස්සේ දෝෂ සහිත බල්බ් වලක් එකට එකතු වෙලා තිබ්බොත් එහෙම ඔයා කරන වැඩෙන් ඇත්තටම වැඩක් නැති වෙනවා. මොකද එතනින් එහාට බල්බ් වල පත් වෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා අනිවාර්යෙන්. මොකද අපි මේක සීරියස් කරලා තමයි මේ බල්බ් සම්බන්ධ කිරීම කරන්නේ. බල්බ් සම්බන්ධ කිරීම කරන විදිය මම වීඩියෝ එකේ ඉස්සරහදී ඔයාලට රූප රාමු සහිතව ඇඳලා පෙන්නන්නම්. හොඳයි එහෙනම් යාළුවනේ බල්බ් ටික මම මේ විදියට මේ බල්බ් එකේ කෙරවලේ ඉඳන් සෙන්ටිමීටරයක් වගේ දිග හිටින විදියට කපා ගත්තා හැම බල්බ් එකක්ම. ඉතින් මේකේ ඔයාලට ධන ඍණ දැන් හොයාගන්න අපහසුයි නම් මම අර ඉස්සල්ලා කියලා දුන්න ක්‍රමයට ඔයාලට මේක හොයාගන්න පුළුවන්. මේකට මෙන්න මේ වගේ වයර් 50ක් මං කියන්නම් මේ වයර් වල කොච්චර දිගක් ඕන වෙනවද කියලා. මෙන්න මේ විදියට ඔයාලට දිග මැනලම් පෙන්නන්න. මම මෙතෙන්දී අරන් තියනවා අඟල් 6ක දිග ප්‍රමාණයෙන් අරන් තියනවා මේ වයර්. මේ වයර් වල කම්බි දෙපැත්තට පොඩ්ඩක් ඊයම් පොඩ්ඩක් තියාගමු. මේක පැත්තකින් තියාගන්නවා. ඉතින් මේ ඊයම් තියෙන එක පහසු කරගන්න මේ විදිහට මම පාවිච්චි කරනවා සෝල්ඩරින් පේස්ට් එකක්. මේ සෝල්ඩරින් පේස්ට් එකේ මෙන්න මෙහෙම ආලේපනය කරලා අපිට ලේසියෙන් පාස්ස ගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට පොඩි ඇටෝමක් හදාගත්තා. ඉතින් මේක බවුත් එකෙන් පාස්සන්න පහසු වෙන්න. හොඳයි එහෙනම් යාළුවනේ ඔක්කොම ටික මේ වගේ ඊයන් තියාගත්තන් පස්සේ අපි මම මේකට බජට් ක්‍රමයක් කියලා දෙනවා. මේ බල්බ් එක දාන්න පුළුවන් හෝල්ඩර් එකක් අරන් ඔයාලට මේ වැඩේ කරගන්න පුළුවන්. එහෙම නැති වුණොත් මම අද කියලා දෙන්නේ ඊටාම ලාභදායී ක්‍රමයකට මෙන්න මේ හීට් සින්ක් එකක් භාවිතා කරලා කරන හැටි තමයි කියලා දෙන්නේ. එතකොට මේකට අරන් තියෙන්නේ මම මේ ලොකු එක විදිහට අරන් තියන්නේ 5 mm හීට් සින්ක් එකක්. මේක තමයි සම්පූර්ණ බල්බ් එක දාන්න ඕනේ වෙන්නේ. ඊට අමතරව මම තව අරන් තියනවා 2 mm සයිස් එකේ තව හීට් සින්ක් එකක්. එතකොට අපි කරන්න ඕනේ මම මේ ටික පොඩ්ඩක් පැත්තකින් තියාගන්න. මේකේ ඉස්සල්ලාම 1 cm ඒ කියන්නේ 2 mm සයිස් එකේ හීට් සින්ක් එකෙන් 1 mm පොඩි කොටසක් කපා ගන්න ඕනේ.
ඒ වගේ කොටස් අපිට 50ක් ඕන වෙනවා. මෙන්න මේ වගේ කොටස් 50ක් අපි කපා ගන්න ඕන වෙනවා. ඊට පස්සේ අපිට මිලිමීටර් 5න් ඕන වෙනවා. සෙන්ටිමීටර් 2ක දිග ප්‍රමාණයකින් අපි මේ 50 කපා ගන්න ඕනේ අනිවාර්යයෙන්ම. මේ LED ස්ට්‍රිප් එක හොඳට කවර් කරන්න. මම නතුන කරන්ට් එක වදින්න පුළුවන්. එහෙමනම් අපි මේ විදිහට ඔක්කොම ටික හදාගත්තන් පස්සේ මං සරලව කියලා දෙන්නම් කොහොමද මේකේ වයර් කනෙක්ෂන් LED බල්බ් එකට එකින් එක අමුණගන්නේ කියලා. එතකොට මම ඒක ඔයාලට ඇඳලම් පෙන්නන්නම් තේරුම් ගන්න පහසු වෙන්න සරල වෙන්න. මෙන්න මේ විදිහටයි කරන්න තියෙන්නේ. දැන් සාමාන්‍යයෙන් මෙතන LED එක බල්බ් එකක් ගත්තන් පස්සේ මේකේ තියෙනවනේ ධනාග්‍රය ඍණාග්‍රය. මේක ධන එක මේක ඍණ එක. එතකොට ඊළඟ බල්බ් එකේ අපි ගන්නෙ මේ පැත්තට ධන මේ පැත්තට ඍණ. ඊට පස්සේ ඊළඟ බල්බ් එක මෙහෙම ධන ඍණ. එතකොට අපි මෙන්න මේවා මෙන්න මෙහෙම සීරියස් කරලා එකිනෙකට සම්බන්ධ කිරීම කරනවා. පළවෙනි බල්බ් එකේ ඍණාග්‍රය ඊළඟ බල්බ් එකේ ධන එකට. ඊට පස්සේ මේ අග්‍රයේ ඍණ එක ඊළඟ බල්බ් එකේ ධන එකට. මෙන්න මෙහෙම කරලා අපි මේ වගේ බල්බ් 50ක් යනකල් සම්බන්ධ කිරීම කරගන්නවා. එතකොට අවසානට අපේ ඍණාග්‍රයක් එනවා. මෙන්න මේ විදිහට තමයි සම්බන්ධ කිරීම කරගන්නේ. එතකොට මේකේ අවසාන වයර් එක අපි කෙලින්ම ගෙනවා මෙතෙන්ට. ඊට පස්සේ මෙතෙන්දි අපි මේ අග්‍ර දෙක DC සර්කිට් එකට සම්බන්ධ කිරීම කරනවා. ඒක හදන විදිය DC සර්කිට් එකට සම්බන්ධ කිරීම කරනවා. ඒ හදන විදිය මම A to Z කියලා දෙනවා. මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. මේක සරලව හදන හැටි මේ DC සර්කිට් එක හදන හැටි කියලා දෙනවා. මොකද GB LED ලයිට් වැඩ කරන්නේ DC කරන්ට් එකට. එතකොට අපි මේක AC කරන්ට් එක අනිවාර්යයෙන්ම DC කරලා දෙන්න ඕනේ. ඒ DC කරලා දෙන පරිපතේ මම වීඩියෝ එක ඉස්සරහට කියලා දෙනවා. වීඩියෝ එක අවසානයේදීම බලන්න. ඉතින් අපි මේ විදිහට වයර් පාස් කරගෙන බලමු කොහොමද මේක ලේසියෙන්ම කරගන්නේ කියලා. එතකොට මේ බල්බ් ටික පාස් ගන්න ලේසි වෙන්න මම මෙන්න මේ වගේ පොඩි අයිටම් එකක් හදාගත්තා. ඩ්‍රිල් එකෙන් විදලා මෙන්න මේ විදිහට දාගත්තන් පස්සේ අපිට ලේසියෙන් මේ බල්බ් පාස් කරගෙන යන්න පුළුවන්. එතකොට මම එකක් පාස් කරන විදිය කියලා දෙන්න. මේකේ බලන්න මම ඉස්සල්ලාම කිව්වනේ ධනාග්‍රය ඉඳන් තමයි පාස් කරන්න පටන් ගන්න. එතකොට අපි මේ වගේ එකක් අරන් පොඩි හීට් සිංක් කෑල්ලක් දාගන්න ඕනි. පළවෙනි අග්‍රය පාස් කරනකොට පොඩි හීට් සිංක් කෑල්ලක් දාගෙන ඒ කියන්නේ 2 mm හීට් සිංක් කෑල්ලක් දාගෙන මේක ධනාග්‍රයට පාස් කරගන්න ඕනේ. මම මේකට දාලා කියලා දෙන්නම් පාස් කරන විදිය. මේ බලන්න හොඳට මේ විදිහට පාස් කරගෙන ඊට පස්සේ හීට් සිංක් කෑල්ල මෙහෙම උඩට එනකල්ම දාගන්න ඕනේ. ඊට පස්සේ අපිට ලයිටරයක් හරි බවුත් එකෙන් හරි මෙහෙම පාස් හොඳට හීට් කරගන්න පුළුවන්. ඒතර බලන්න හොඳටම සීල් වෙලා හිටිනවා. එක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ආයෙ ගැලවෙන්නේ. ඊට පස්සේ මේකේ ඍණාග්‍රය තියෙනවනේ. මේකේ ඍණාග්‍රය මෙන්න මේකේ ඍණාග්‍රය ඊළඟ බල්බ් එකේ ධනාග්‍රයට සම්බන්ධ කිරීම කරගන්නේ. අර මම ඇඳලා පෙන්නුව විදියට. එතකොට අපි මේකට හීට් සිංක් එකක් දාන්නේ අපි. මේ විදියට බල්බ් එකට විදියට පාස් ගන්න. එතකොට මේකට හීට් සිංක් එක දාන්නේ අපි. ඊට පස්සේ තව හීට් සිංක් එකක් දාගන්නවා මෙන්න මේ විදියට මේකට. ඒ හීට් සිංක් එක පාස්සන්නේ මේකේ ධනාග්‍රයට. හරිද? එකත් පාස් කරගෙනමුකෝ. ධනාග්‍රයට පාස් ගන්න මේවා මාරු කරගන්න නම් එපා. එහෙම වුණොත් වැඩ කරන්නේ නැතුව යනවා. මේ බලන්න මෙහෙම පාස් කරන දැන් මේකට හීට් සිංක් එකක් දාගත්තා. මේකට දාන්නේ නැහැ. ඊට පස්සේ ඊළඟ එකේ ඍණාග්‍රයට තමයි හීට් සිංක් එක අපි දාගන්නේ. හීට් සිංක් එක දාගන්න. ඒකල දාලා
මෙන්න මේ ආකාරයට අපි සම්පූර්ණ බල්බ් ටිකම පාස ගන්න ඕනේ. පාස් කරලා පෙන්නන්නම්. හොඳයි එහෙමනම් යාළුවනේ අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට පාස්සගෙන මේක වයර් එක මම හීට් සින්ක් එකක් දාගත්තා 2 mm හීට් සින්ක් එක තමයි දාගෙන තියෙන්නේ. ඊට පස්සේ අනිත් එකට අපි හීට් සින්ක් එකක් දාන්නේ නැහැ. ඔන්න ඔය විදිහට තමයි අපි පෑස්සුවම් මේ පාස්ස ගත්තන් පස්සේ තියෙන්නේ. එතකොට ඊළඟට කරන්න තියෙන්නේ මේ 5 mm හීට් සින්ක් එක අරන් මේ සම්පූර්ණම එකට මෙහෙම බස්සන්න. බස්සලා මෙන්න මේ විදිහට බස්සලා බල්බ් එක චුට්ටක් කොහොම උඩට එන්න තියලා මේකත් මෙන්න මේ විදිහට තියලා මෙන්න මේ විදිහට රත් කරන්න තියෙනවා. බලන්න හොඳට සීල් වෙලා හිටිනවා. මේක තමයි දැනට තියෙන හොඳම මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අවසානයකට කරන්න තියෙන්නේ ගන්න ඕනේ ටික වයර් රෝල අරන් ඒකත් අපි පාස ගන්න ඕනේ. මේ අවසානයකට දිග වයර් රෝල පාස ගන්න ඕනේ. ඒකත් පාස ගමු අපි මේ විදිහට. මේකත් පාස කරන මේකටත් මම හීට් සින්ක් කැල්ලක් මේ විදිහට දාගන්නවා. ඒ කියන්නේ අවසාන බල්බ් එක තමයි තියෙන්නේ. මේකට මට කියලා දෙන්න ඕන කාරණයක් තමයි මේක තමයි ඍණාග්‍රය. මේ අපි සම්පූර්ණම දිගට ගෙනියන්නේ ඍණාග්‍රය. අනික් කෙරවලේ තියෙන්නේ ධනාග්‍රය. මේක මෙහෙම මේ විදිහට මම හීට් සින්ක් කැල්ලක් දාලා මේව කරගන්නවා. ඔන්න ඊට පස්සේ වැඩ 90ක් විතර ඉවරයි. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මෙන්න මෙහෙම එකින් එක මේක පටලවා ගන්න ඕනේ මේ වයර් එක මුලටම යනකම්. මොනවම ඊට වයර් දෙකක් විදියට මේක අරන් යන්න පුළුවන් මෙතන ඉඳන්. බල්බ් වල වැඩ ඉවර කරගත්තාන් පස්සේ ඊට පස්සේ දැන් අපිට තියෙන්නේ ඩ්‍රයිවර් සර්කිට් එක හදාගන්න විදිය කියලා දෙන්නේ. එතකොට මේක ඩ්‍රයිවර් සර්කිට් එක හදන විදිය තමයි වැදගත්ම දේ වෙන්නේ. ඉතින් ඒකට මම වැඩි කාලයක් ගත කරන්නේ නැතුව යනවා මේ විදියට. එතකොට මේකට අවශ්‍ය වෙනවා මෙන්න මේ වගේ කම්පොනන්ට් ටිකක්. වන්නෙන් 4007 කියන ඩයෝඩ් 4ක් ඕන වෙනවා. ඊට අමතර මේකේ අරන් තියෙනවා මයිල කැපැසිටර් එකක් 470J කියන මම මේකේ අංක උඩ දාන්නම්. ඊට අමතර 1 මෙගා ඕම් රෙසිස්ටරයක් අරන් තියෙනවා. ඊට අමතර මේකට අරන් තියෙනවා 250 වෝල්ට් 10යි μF කියන කැපැසිටර් එක. ඉතින් මේ ටික යොදාගෙන අපි බලමු කොහොමද මෙන්න මේ ඩ්‍රයිවර් සර්කිට් එක හදාගන්නේ කියලා. එතකොට මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ විදිහට ඩයෝඩ් එක ඍජු කරන පරිපථය ගැන මම කලින් වීඩියෝ එකත් A to Z කියලා දීලා තියෙන එක බලපො නැති කෙනෙක් ඉන්නවා නම් බලා ගන්න. මම මේක හදන ලේසි ක්‍රමයක් ඔයාලට කියලා දෙන්නම්. මේක වැරදෙන්නේ නැතුව හදන ක්‍රමය තමයි මම මේ කියලා දෙන්නේ. මේ සුදු පාට පැති දෙක තියෙනවනේ. ඉස්සල්ලා මේක මෙන්න මේ විදිහට නමා ගන්න. සුදු පාට පැති දෙක නමා ගන්න ඕන ඔය විදිහට. ඊට පස්සේ අනිත් එක නමා ගන්න මෙන්න මේ වගේ කළු පාට පැති දෙක. කළු පාට පැති දෙක එකට හිටින්න ඕම නමා ගන්න. ඊට පස්සේ නමාගෙන එතනනම් දැන් ඊට පස්සේ කරන්නේ ඊළඟ අග්‍ර දෙක මෙන්න මේ විදිහට සම්බන්ධ කිරීමයි කරන්න ඕනේ. ලොකු ප්‍රශ්නයක් නෑ. මෙන්න මේක හැම කෙනෙකුට පහසුවෙන්ම තේරුම් ගන්න පුළුවන් වෙන්න තමයි මම මේ විදිහට මේක හදලා පෙන්නන්නේ. එතකොට බලන්න හොඳටම තියෙනවා.
මෙන්න මේ පැත්ත තමයි ධන වෙන්නේ. මේ පැත්ත තමයි ඍණ. මේ දෙකට තමයි AC කරන්ට් එක සම්බන්ධ කිරීම කරන්නේ. තියාගන්න. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ මයිල කැපැසිටර් එක අරන් මේ තියෙන්නේ මේකෙන් තමයි 230 විදුලිය මේකට ඕන වෝල්ට් ගානට අඩු කරලා දෙන්නේ. එතකොට අඩු කරලා දෙනකොට මේකට අවශ්‍ය ගණනය කිරීම මම කලින් වීඩියෝ එකේ A to Z ම කියලා දෙනවා. මේ බල්බ් ගානට හදාගන්න දාන්න ඕනේ මේ මයිල කැපැසිටර් එක කීයක් දාන්න ඕනේ කියන එක හොයන හැටි මම කියලා දීලා තිනවා. ඒක බලපුව නැති කෙනෙක් ඉන්නවා නම් බලා ගන්න. ඊට පස්සේ මේ අග්‍ර දෙකට මේ විදිහට 1 මෙගා ඕම් රෙසිස්ටරයක් මම මේ විදිහට පාස ගන්නවා. මේක පාස ගන්නේ ඇයි කියන එකත් කියලා දීලා තියෙනවා. ඊට පස්සේ කියලා දෙන්න ඕනේ මෙන්න මේ කැපැසිටර් එකක් දානවා. මේක සාමාන්‍යයෙන් අපි මේ ස්මූත් කරන්න තමයි මේ අපි ඒ කියන්නේ AC කරන්ට් එක DC කරන්ට් එක බවට පත් කරන් පස්සේ ඒක තවත් ස්මූත් නැති හින්දා ඒක ස්මූත් කරගන්න දානවා 10 mF 250 වෝල්ට් කියන කැපැසිටර් එක. මේකේ බලන්න මේකේ අග්‍ර දෙකක් තියෙනවා ධනයි ඍණයි කියලා. මෙන්න මෙතන ගහලා තියෙනවා ඍණ කියලා ලකුණක් ගහලා තියෙනවා. ඒක තමයි ඍණාග්‍රය වෙන්නේ. එහෙමත් නැත්නම් මෙන්න මේ පින් දෙකෙන් හොයාගන්න පුළුවන්. මේකේ කොට පින් එක තියෙන අග්‍රය තමයි ඍණාග්‍රය වෙන්නේ. ඊට පස්සේ ලොකු අග්‍රය තමයි ධනාග්‍රය වෙන්නේ. එතකොට මෙන්න මේ රෙක්ටිෆයර් අපි මේ රෙක්ටිෆයර් එකක් හදාගත්තනේ. ඒ හදාගත්ත එකේ මෙන්න මේ සිල්වර් ලයින් දෙක තියෙන පැත්ත තමයි ධනාග්‍රය විදිහට අපි ගන්නෙ. ඊට අමතරව මේ පැත්ත තමයි ඍණාග්‍රය විදිහට ගන්නෙ. එතකොට මෙන්න මේ කැපැසිටර් එකේ ධනාග්‍රය මෙන්න මේ ධනාග්‍රයට අපි පාස ගන්න ඕනේ. ඊට පස්සේ කැපැසිටර් එකේ ඍණාග්‍රය මේ අග්‍රයට පාස ගන්න ඕනේ. එතකොට ඒක කරගන්නෙත් කොහොමද කියලා බලමු. ඒකත් මම මේ විදිහට සරලව පෙන්නන්නම් ඔයාලට. මෙන්න මේ විදිහට පාස් ගන්නයි තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ ඊට පස්සේ පාස්සපු නැති අග්‍ර දෙකක් තියෙනවනේ. ඉතින් මෙන්න මේ අග්‍ර දෙක. මේ පාස්සපු නැති අග්‍ර දෙක තමයි අපි AC සප්ලයි එකට සම්බන්ධ කිරීම කරන්නේ. එතකොට මේකේ අපි හදාගත්ත මෙන්න මේකේ එක අග්‍රයක් මේකට සම්බන්ධ කිරීම කරනවා. හරිද? ඊට පස්සේ අනිත් පැත්ත තමයි ඍණාග්‍රය විදිහට අපි සම්බන්ධ කිරීම කරන්නේ. ඒක පාස්සද්දි කියලා දෙන්න. මේකේ මේ මෙන්න මේ අග්‍රය නෙමෙයි කැපැසිටර් එක සම්බන්ධ කරපු අග්‍රය නෙමෙයි අනිත් නිදහස් අග්‍ර ටික එකක් තමයි සම්බන්ධ කිරීම කරගන්නේ. හරිද? ඊට පස්සේ මම මේකේ AC කේබල් එක මේ විදිහට අරන් තිනවා. කරන්ට් එක දෙන්න කේබල් එක මේ විදිහට අරන් තිනවා. ඒකේ එක අග්‍රයක් පාස් කරනවා මම මෙතෙන්ට. ඔය විදිහට පාස කරනවා. අනිත් AC කේබල් එකේ පාස්සන්නේ මෙන්න මේකේ අනිත් අග්‍රයට. ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට තමයි අපි මේක පාස් ගැනීම කරන්නේ. දැන් අපි බල්බ් වලේ බල්බ් එකට පාස් කරන ඍණාග්‍රය විදිහට ගන්න මෙන්න මේ කැපැසිටර් එක තියෙන ඍණාග්‍රය. ඊට පස්සේ ධනාග්‍රය විදිහට ගන්න මෙන්න මේ පැත්ත තමයි. අන්න ඔය විදිහට අපි පාස් කරන බලමු බල්බ් වලට. මේකේ 230 විදුලිය එන හින්දා කරන්ට් එක වදින්න පුළුවන්. ඒක වළක්ව ගන්න අපි මේ විදිහට පුංචි ආවරණයක් මේකට පාවිච්චි කරනවා. පරණවල ගෙදර දාලා තියෙන ඕනම එකක් පාවිච්චි කරන්න පුළුවන් මේකට. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් වැඩේ අති සාර්ථකයි කියලා ඔයාලට පේනවා ඇති දැන්. ඔය බලන්න
කොච්චර හොඳ එල්ලියකින් මේ LED බල්බල පත් වෙනවාද කියලා වාට හොඳටම පේනවා. ඉතින් මේක ලොකු ගානක් වෙන්නේ වට 1000කට අඩු ප්‍රමාණයකින් මේක හදාගන්න පුළුවන්. බිස්නස් එකක් විදිහට කරනවා නම් ඊටත් වඩා අඩු ප්‍රමාණයකින් වට ප්‍රොෆිට් එකක් තියලා මේ වැඩේ කරගන්න පුළුවන් ලේසියෙන්. බලන්න කොච්චර හොඳ බ්‍රයිට්නස් එකක් තියෙනවද කියලා. ඒ කියන්නේ අපේ වැඩේ සාර්ථකයි කියලා ඔයාලටම පේනවා. ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තව කෙනෙකුට බලන්න ෂෙයා කරොත් ඒ කෙනාට ගොඩක්ම වැදගත් වෙයි කියලා මං හිතනවා. ඉතින් බලන්න රටක් කීයකින් මේ පත් වෙනවද කියලා ඔයාලටම පේනවා ඇති. ඇත්තටම හොඳ ලොකු බ්‍රයිට්නස් එකක් තියෙනවා මේ. ඉතින් සාර්ථකයි කියලා හිතනවා. ඉතින් වැඩේ මෙන්න මේ විදිහට තමයි වුනේ. ඔයාලට පුළුවන් ගෙදර අඩු වියදමකින් මෙන්න මේ වැඩේ කරගන්න. ඉතින් එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.